වික්‍රමතුංග ඝාතනය. එතකොට අපේ ආයතනයේ ප්‍රහාරයල් කළා අදට වසර 17ක් වෙනවා. මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් රට හැර ගිහිල්ලා ඉන්නවා. පොද්දලලා, මංජුලලා, එතකොට උපාලිලා වගේ කට්ටිය. ඒගොල්ලෝ තාමත් විශ්වාසවන්තව ලංකාවට ඇවිල්ලවත් නැහැ. ඉතින් එතකොට දැන් අද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කරනවා මේවා වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝගේ ආණ්ඩු තිබ්බේ ඕගොල්ලෝ විශ්වාස කරනවා මේ සාක්ෂි එහෙම ඉතුරු කරලා ගිහිල්ලා ඇති කියලා. එහෙම අපහසුතාවයකුත් ඇති. නමුත් මේ ආණ්ඩුව අරගෙන මේ ලයිස්තුවේ දැන් ප්‍රගති සමාලෝචනය මේ වෙනකොට මොන මට්ටමකද තියෙන්නේ? මොකක්ද ඒක සම්බන්ධයෙන් අරගෙන තියෙන පැහැදිලි ක්‍රියාමාර්ගය කියන්න පුළුවන්? බොහොම ස්තුතියි දිදුල. මම හිතන්නේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ කියන්නේ දැන් ওই ලයිස්තු සම්බන්ධ කාරණාව. එතකොට ලයිස්තු දැන් කීපයක් එළියට දැම්මනේ මුල් කාලේ. එතකොට යාර කිව්වාගේ හැම ලයිස්තුවකම තේරුම ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක නෙමෙයි හෙළිදරව් කිරීමුත් තියෙනවා. දැන් උදාහරණයට ආරම්භයේදීම වාහන සම්බන්ධ ලයිස්තුවක් දැම්මා. ඒ කියන්නේ മന്ത്രിලා විතරක් නෙමෙයි අර වටේ හිටපු සමහරට මාධ්‍යෙන් අපි දැකපු ඒ වෙනුවෙන් කතා කරන අය අපි දන්නේ ආවට පස්සේ දන්නේ වාහන අරගෙන කියලා. ඒකට ඒක මෙන්න මෙහෙමයි කරලා තියෙන්නේ කියලා එළිදරව් කිරීම මිසක් නිල බලයෙන් ඒක දෙන්න පුළුවන්. තනතුරක් ගහනවා තනතුර ගහලා ජනාධිපති ලේකම් කාර්යාලය ඒක දෙනවා. අවභාවිතාව ඉදිරිපත් කරා. ඔව් එතකොට ඒක එහෙම කරලා තියෙනවා. නමුත් අවභාවිතාව නීති අනුකූල විදිහට තමයි කරලා තියෙන්නේ. ඒකට ඒකට දඬුවමක් දෙන එක නෙවෙයි. නමුත් ඒක එළිදරව් කිරීමත් ජනතාවට වැදගත්. උදාහරණයකට ඒක. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් දැන් අනිකුත් ජනාධිපති අරමුදලෙන් ලබා දීපු ලැයිස්තුව. එතකොට ඒ ලැයිස්තුව එළිදරව් කරේ මේගොල්ලෝ මෙහෙම කරලා තියෙන එක. මොකද දැනගත යුතුයි. එකක් ඒක. හැබැයි අනිත් පැත්තෙන් දැන් ඔය අර ගිනි තිබ්බා කියලා ගෙවල් ගනිපු එක. මම හිතන්නේ අර ගෙවල් වලට වන්දි ගනිපු එක සහ අනිත් පැත්තෙන් අර තව ගෙවල් වගේකුත් ලබාගෙන තිබ්බනේ. ඒකෙදී ලබා දීපු ගෙවල් ටික නැවත පවර ගන්න මම හිතන්නේ කටයුතු කරමින් යනවා. එතකොට අනික් පැත්තේ මේ විදිහ සමහරුන්ට අදාළව නඩුත් ක්‍රියාත්මක වෙනවා. ඒ වන්දි ලබා ගැනීම සම්බන්ධව අපි දැක්ක ශෂීන්ද්‍ර රාජපක්ෂට එහෙම ක්‍රියාත්මක වෙනවා. එතකොට නීතිය කියන්නේ හෙළිදරව් කිරීම එකක් පිළිගන්නවා. ඒ වගේම මේකදී ඇත්තටම පිළිගන්නවා මේ සියල්ල මීට වඩා වේගෙන් ඉක්මනින් ඒවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අවසන් කළ සාක්ෂි ගොනු කළ කරන්න පුළුවන් නම් හොඳයි සහ කළ යුතුයි කියන එකත් පිළිගන්නවා. නමුත් අර අද නලින්ද ජයතිස් ඇමතුමා ප්‍රකාශ කරේ එකක් මම හිතන්නේ ඒක තමයි අර නිකන් කාලේ වැලි තලාවේ මේක සංගල යයිද? මම කියන්නේ මෙහෙමනේ කාලේ වැලි තලාවෙන් කියන්නේ ඒකම වෙන්නේ නැහැ. වෙන්නේ කියන්නේ කාලේ වැලි තලාවෙන් වෙන්නේ නැහැ. මේකේ අපහසුකමක් තියෙනවා සමහර දේවල් වල. ඒක තමයි මම හිතන්නේ නලින්ද ජයතිස් ඇමතුමා කැබිනට් පාද ප්‍රකාශක විදිහට ඉදිරිපත් කරේ. කියන්නේ ඇත්තටම 2008 කරපු ඝාතනයක් අපි 2026 හොයද්දී ඒ කියන්නේ අමාරුකම තියෙනවා ඇත්ත. ඊට පස්සේ වුන් අවුරුදු ගණනාවක් ආණ්ඩු කරලා තියෙන කියන්නේ බෑ ඒකේ තේරුම මේ ආණ්ඩුවට ඒක අවශ්‍යතාවය නැහැ හෝ ඒකට මන්දගාමීව ක්‍රියාත්මක වෙනවා කියන එක නෙවෙයි. ඇත්තටම ඒ පරීක්ෂණ කඩිනම් කරලා ඒවට අදාළ නිලධාරීන් පත් කරලා කලින් පැත්තකට විසික් කරලා නැත්නම් ඒ පරීක්ෂණ කටයුතු හින්දා මයින් කරන නිලධාරීන් ගෙනල්ලා ඒවට දක්ෂ නිලධාරීන් පත් කරලා ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ සාක්ෂි වහලා ගිහිල්ලාද තියෙන්නේ? ඒ සාක්ෂි වහලාද තියෙන්නේ? නැත්නම් සාක්ෂි නැද්ද? නෑ. ඒ කියන්නේ දැන් අපි ඒක දැන් නිශ්චිත උත්තර දෙන්න අපි එකින් කරගෙන කතා කරන්න එපයි. හැබැයි දැන් මම කියන ඇත්තටම ගත්තොත් දැන් පාස්කු ප්‍රහාරය හරි. නැත්නම් ලසන්ත වික්‍රමතුංග ඝාතනය හරි. මේ පරීක්ෂණ වල ප්‍රධාන වශයෙන් ගත්තොත් අපිට මිනිස්සු ජනතාව බලන් ඉන්න දේශපාලන වේදිකාවේ කතා කරා ලසන්තගේ ඝාතනය. ඒ කියන්නේ ඒක මේ ඔබතුමාලගේ ආණ්ඩුවත් කතා කරා, කලින් ආණ්ඩුවත් කතා කරා. ඊට පස්සේ එතකොට තාජුඩින් ඝාතනය වගේ දේවල්. එතකොට ඇත්තටම ජනතාව බලාම්පුර ඒ කියන්නේ ජනතාව ඔබතුමාලා පිළිබඳ තියෙන විශ්වාසය දවසින් දවස ඈත් වෙනවා නේද මෙහෙම මන්දගාමි වුණොත්? නෑ මේක හරිද දුලේ කියන්නේ. ඒ කියන්නේ මේකට මම මුලින්ම කිව්වේ මේවා හැකීක්මනින් කරන්න ඕන කියන එක හරි. හැබැයි ඇත්තටම පිළිගත යුතු තත්ත්වයකට නිසායි මම කියන්නේ මේ පරීක්ෂණ දැන් ක්‍රියාත්මක වෙනවා. නැත්තම් මේවා දැන් මීට අවුරුදු 2019 ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා පරීක්ෂණ කරපු නිලධාරීන් ඩිමෝට් කළා නැත්තම් හිරේ දාලා එහෙම කරපු එක නැවතේ නිලධාරීන් සේවය පිහිටවලා මේ පරීක්ෂණ හරියට ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. හැබැයි පරීක්ෂණ වල රිසල්ට් එක තාම අන්තිම මේ ප්‍රතිඵලය නැත්තේ ඇයි කියන ප්‍රශ්න කිරීමනේ ඇත්තටම අපිට තියෙන්නේ. ඒකෙදි අපි හිතුවට වඩා නැත්නම් බලාපොරොත්තු වෙනවට වඩා සමහර පමාවීම් වෙන්න පුළුවන්. ඒ සාක්ෂි සහ සාක්ෂි විනාශ කිරීම. එතකොට නැවත ඒ පරීක්ෂණ කරන්න සිද්ධ වීම අලුත් සාක්ෂි සොයාගෙන යෑම මෙන්න මෙහෙම අපස්ථා ගොඩක් මැදේ තමයි ඒක වෙන්නේ. නලින් ජයතිස් මම හිතන කියන උත්සාහ කරේ ඒක. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. ඒක හරි පැහැදිලිනේ අවුරුදු 15ක් 16ක් මැද්දේ ඒගොල්ලෝ ආණ්ඩු කළේ. කියන්නේ ඝාතනයක් කරලා ඝාතකයන්ට රාජ්‍ය බලය නැවත අවුරුදු කීපයකට හම්බුණා නම් ඒ කියන්නේ ඕන කෙනෙක් ඒක නැවත ඒව හිම තියන්නේ නැහැ. එතකොට ඒ தත්ත්වෙත් හැබැයි ඒකේ තේරුම ඒ කියන්නේ මේකේ දුෂ්කරභාවය ප්‍රකාශ කිරීම මිසක්
ඒ කියන්නේ මේ කටයුත්තේ දුෂ්කරභාවය ප්‍රකාශ කිරීම මිසක් අපි ආණ්ඩුවක් විදිහට ඒක අතාරිනවා කියන එක හරි නැත්නම් ඒක මේ කාලය වෙලිතලාවට වැහෙන්න දෙනවා කියන එක හරියම නෙමෙයි. අපි තියෙන තත්වයේ මේ රටේ තියෙන තත්වයේ මේ මිනිස්සු ඉදිරිපත් වී මේ තියෙන තත්ත්වය ඇතුලේ උපරිම වශයෙන් මේකට කටයුතු කරනවා. මම හිතන්නේ ඒකේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම අනාගතයේදී දැක ගන්න හම්බෙයි. අර පමාවීම ගැන කියද්දි මම හිතන්නේ අර කාරණාව වළංගුයි. එතකොට ඒ අරින්න මේක කාලය වෙලිතලාවෙන් වැහෙන්න හෝ මේකම කෙනෙක්ම වහන්න බෑ. ඔබ කිව්වා වගේ මේ අපි කතා කරපු දේවල් අපි කියපු දේවල්. එතකොට මේකේ යන්න පුළුවන් උපරිම දුර සහ මේකේ යන්න දුර වෙච්ච දේවල් සියල්ල එක මේ සමාජයත් එක්ක කරගන්න කතිකාවතක් අපිට තියෙනවා. නමුත් තාම පරීක්ෂණ ක්‍රියාත්මක වෙන තත්ත්වයක ඒක ඇක්ටිව් පරීක්ෂණ ක්‍රියාත්මක වෙන තත්ත්වයක අපි හිතන්නේ ඒකට කල් වැඩි අපි ඒකට ඉඩ දීලා බලමු. විදේශගත වෙලා ඉන්න මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මොන හරි තීන්දුවක් අරන් විදේශගත වෙලා ඉන්න මාධ්‍යවේදීන් මම හිතන්නේ අර තර්ජන හින්දා විදේශගත වුණා නම් මම හිතන්නේ අපේ 50කට වැඩි පිරිසක් විදේශගත වුණානේ තර්ජන තියනවා කියලා 50කට වැඩි කියලා විශාල පිරිසක් ගියා. ඒ කියන්නේ අද පාර්ලිමේන්තුවේ මම හිතන්නේ ඕක ඇදුණා. ඒ කියන්නේ ඇත්තටම උරානේ අපි දන්න අපිට හිතවත් මාධ්‍යවේදීන් පවා විදේශගත වුණා. ඉතින් මම හිතන්නේ පැවති ආණ්ඩුවකින් මරණ තර්ජන තියෙන හින්දා විදේශගත වෙලා ඉන්නවා නම් මේ රටේ ජීවත් වෙන්න ආසාවෙන් නැවත ඉන්නවා නම් මම හිතන්නේ මේ වෙද්දි කිසිම කෙනෙකුට බාධාවක් නැහැ නේද ලංකාවට එන්න. නෑ ඒක ඇත්ත. ඔබතුමාලා ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම එන්න ඒගොල්ලොන්ට මේ පරිසරය නිර්මාණය කරලා ආරක්ෂා පරිසරය නිර්මාණය කරලා දීලා ආණ්ඩුවේ වගකීමක් නේද ඔවුන්ව මෙහෙට ගෙන්නලා අවුට් ඒක හරියද මෙහෙමයි. ඒ කියන්නේ දැන් ආරක්ෂක පරිසරය නිර්මාණය කරලා දෙනවා කියන එකේදී අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොන පැත්තේ අපි තුන්දෙනා වුණත් බය නැතුව ප්‍රශ්න අහන්නේ ඕගොල්ලෝ අපිට ගෙදර යනකොට ගහන්න නැති වෙයි කියලා හිතුවා. ඔව් අනිවාර්යයෙන් මම කියන්නේ දැන් ඒ තත්ත්වේ නිර්මාණය වෙලා තියෙනවනේ. මම කියන්නේ එහෙම විතරක් නෙමෙයි. මම කියන්නේ ඒ කියන්නේ කාට හරි ඇවිල්ලා වැඩ ඒ කියන්නේ ලංකාවට එන්න අවශ්‍ය නම් මම හිතන්නේ අපි හැමෝම පක්ෂ විපක්ෂ ભેදයකින් තොරවුණත් පිළිගත යුතු කාරණාවක් දැන් ඒක කරන්න පුළුවන්. දැන් මේ ආණ්ඩුවෙන් ඒ කියන්නේ විශේෂයෙන්ම කියන්නේ විදේශගත වෙච්ච මේ පිරිස ගැන කතා කරන්නකෝ. ඇත්තටම ඔය බහුතරයක් අපේ මිත්‍රයෝනේ. සහ ඒ කියන්නේ මම කියන්නේ මේ ඒ කියන්නේ පැවති ආණ්ඩු වේචනය කිරීම නිසා මේ මොකද අපිත් ඒ කාලේ ආණ්ඩු වේචනය කරමින් හිටපු පිරිස. එතකොට අපිත් එක්ක ප්‍රශ්න තිබිච්ච අය නෙමෙයි. එතකොට එහෙම එන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මෙහෙමයි කියන්නේ. මේක කෙලින්ම කිව්වොත් මම හිතන්නේ ඒ කියන්නේ මෙතෙන්ට එන්න අපි විසින් එහෙම එන්න පුළුවන් ඇවිල්ලා වැඩ කරන්න මම මේ වෙලාවේ යෝජනාවක් හැටියට කරනවා. නජිත් ගොඩක් මාධ්‍යත් එක්ක එන්න නිසා එහෙම පොඩ්ඩක් ඒක වගකීම අතට අරන් ආරාධනාවක් කරන්න ඒගොල්ලෝ. නෑ අනිවාර්යයෙන් මම කියන්නේ අපි ඒ ආරාධනාව විතර කරලා තියෙනවා සහ නැවතත් ඒ ආරාධනාව කරලා කවුරු හරි බයි. මම කියන්නේ අපිත් එක්ක කතා කරන්න. එහෙම තර්ජනයක් තියෙනවා නම් එහෙම තර්ජනයක් තියෙන පුද්ගලයන් ඉදල්ලේ ඉන්නවා කියලා තාම හිතනවා නම් ඒව සම්බන්ධයෙන් ආණ්ඩුවේ කටයුතු. මම කියන්නේ ඒවා පැහැදිලිව අපිත් එක්ක විවෘතව කතා කරගන්න පුළුවන්. අපි ඒකට විවෘතයි. සහ ඉතින් ලංකාවට පැමිණීම සමහර විට ඉතින් ඔවුන් ගිහලා කාලයක් එහෙ ඉද්දි අවුරුදු 10ක් 15ක් ඉද්දි දරුවෝ එහෙ උස්මහත් වෙද්දි එහෙම මේ දුෂ්කරතා තියෙන්නත් පුළුවන්. ඒ ඇරෙන්න තර්ජන හින්දා නොඑන්න කිසිම හේතුවක් නැහැ. එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන් අපි ඒකේ වක්කීම ආණ්ඩුවක විතර බාර ගන්නවමයි. ඒක ගැටලුවක් නැහැ. අපිත් එක්ක ඉන්ඩිවිජුවලි කතා කරන්න පුළුවන්.